අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ වැඩිම අවධානයක් දිනාගත් ෆැෂන් ට්‍රෙන්ඩ් එකක් ගැන. ඒ තමයි ඕල්ඩ් මනි ෆැෂන්. සෝෂල් මීඩියා වල විශේෂයෙන් ටික්ටොක් සහ YouTube වල මේ ස්ටයිල් එක ගැන ගොඩක් දෙනා කතා කරනවා. නමුත් ඕල්ඩ් මනි කියන්නේ ඇත්තටම මොකක්ද? ඒක ෆැෂන් ස්ටයිලක් විතරක්ද නැත්නම් ජීවන රටාවක්ද? අද වීඩියෝ එකේ අපි මේ හැමදේම සරලව බලාගමු. ඕල්ඩ් මනි කියන්නේ පරම්පරා ගණනාවක් පුරා ධනය තිබූ පවුල්වල ලයිෆ් ස්ටයිල් එක සහ ඩ්‍රෙසිං ස්ටයිල් එක. ඔවුන් සාමාන්‍යයෙන් තම ධනය ප්‍රදර්ශනය කරන්න උත්සාහ කරන්නේ නෑ. ඒ වෙනුවට සරල ගුණාත්මක සහ කාලයට ඔරොත්තු දෙන ඇඳුම් තෝරගන්නවා. ඕල්ඩ් මනි ස්ටයිල් එකේ ප්‍රධාන අදහස තමයි ක්වයිට් ලක්ෂරි. ඒ කියන්නේ මිල අධික ඇඳුම් ඇඳලවත් බ්‍රෑන්ඩ් ලෝගෝ ලොකුවට පෙන්නන්නවත් නෙමෙයි. ඒ වෙනුවට ක්වොලිටි, එලිගන්ස් සහ කොන්ෆිඩන්ස් එක පෙන්වන එක. මේ ස්ටයිල් එකේ මූලාරම්භය යුරෝපයේ සහ ඇමරිකාවේ ප්‍රසිද්ධ ධනවත් පවුල් අතරින් ආවා. අදටත් ඒ ස්ටයිල් එක මොඩර්න් ෆැෂන් සමග එකතු වෙලා ලෝකෙ පුරා ජනප්‍රිය වෙලා තියෙනවා. මේ ඕල්ඩ් මනි ෆැෂන් එකේ ප්‍රධාන ලක්ෂණ තමයි නැචරල් කලර්ස්. වයිට්, බේජ්, නෙවි බ්ලූ, බ්ලැක්, ග්‍රේ සහ බ්‍රවුන් වගේ වර්ණ භාවිතා කරනවා. දෙවෙනි ලක්ෂණය තමයි සිම්පල් ඩිසයින්. අධික පැටර්න්ස්, ෆ්ලෑෂි ප්‍රින්ට්ස් හෝ බ්‍රයිට් කලර්ස් භාවිතා කරන්නේ නෑ. ඊගාට තමයි ක්වොලිටි ෆැබ්‍රික්ස්. කොටන්, ලිනන්, වූල් සහ කැෂිමර් වගේ ද්‍රව්‍ය භාවිතා කරනවා. හතරවෙනි ලක්ෂණය තමයි පර්ෆෙක්ට් ෆිට්. ඇඳුම මිල අධික වීම වඩා වැදගත් නැහැ. ඒක ඔබට හොඳට ගැලපීම තමයි වැදගත්. ඒ වගේම සිම්පල් රිස්ට් වොච් එකක් සහ ලෙදර් බෙල්ට් එකක් ලුක් එක තවත් එලිවේට් කරනවා. ලෝගෝ විශාලව තිබෙන ටී-ෂර්ට් වෙනුවට ප්ලේන් ෂර්ට් භාවිතා කරන එක වඩා හොඳයි. කාන්තාවන් සඳහා ක්ලාසික් ඩ්‍රෙසස්, බ්ලේසර්ස්, ට්‍රවුසර්ස් and සිම්පල් ස්කර්ට්ස් ජනප්‍රියයි. ජුවලරි වලදී සිම්ප්ලිසිටි වැදගත්. ස්මෝල් ඉයරින්ග්ස්, සිම්පල් නෙක්ලස්, එලිගන්ට් වොච් එකක් විතරක් ප්‍රමාණවත්. ඕල්ඩ් මනි සහ නිව් මනි අතර විශාල වෙනසක් තියෙනවා. නිව් මනි ස්ටයිල් එකේ ලක්ෂරි බ්‍රෑන්ඩ්ස්, එක්ස්පෙන්සිව් ලෝගෝස් සහ ෆ්ලැෂි ඇක්සසරිස් වැඩියෙන් දකින්න පුළුවන්. නමුත් ඕල්ඩ් මනි ස්ටයිල් එකේ ක්වොලිටි සහ එලිගන්ස් වලට ප්‍රමුඛත්වය දෙනවා. ඒ නිසා ඔවුන්ගේ වෙල්ත් එක කෑ ගහලා පෙන්නන්නේ නැහැ. කොහොමද බජට් එකෙන් ඕල්ඩ් මනි ලුක් එකක් ගන්නෙ? ඕල්ඩ් මනි ලුක් එකක් ලබා ගන්න ධනවත් වෙන්න ඕනේ නැහැ. පළමුව නැචරල් කලර්ස් තෝරගන්න. දෙවැනිය ක්වොලිටි බේසික්ස් මිලදී ගන්න. දෙවැනියට ඕවර්සයිස් ලෝගෝස් වලින් වළකින්න. හතරවෙනියට ක්ලීන් ෂූස් සහ නීට් බ්ලූස් පවත්වා ගන්න. මේ කරුණු ටික අනුගමනය කළොත් අඩු මුදලකින් වුණත් එලිගන්ට් ලුක් එකක් ලබා ගන්න පුළුවන්. ගොඩක් අය හිතන්නේ එක්ස්පෙන්සිව් බ්‍රෑන්ඩ්ස් කියන්නේ ඕල්ඩ් මනි කියලා. ඒක වැරදි. තවත් වැරද්දක් තමයි ෆ්ලැෂි ඇක්සසරීස් ගොඩක් භාවිතා කිරීම. ඕල්ඩ් මනි ෆැෂන් එකේ අරමුණ තමයි අන්ඩර්ස්ටෑන්ඩඩ් එලිගන්ස්. ඕල්ඩ් මනි කියන්නේ ඇඳුම් විතරක් නෙමෙයි. හැසිරීම, කතා බහ කරන විදිය, ආචාරශීලී බව සහ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකත් එහි කොටසක්. රෙස්පෙක්ට්ෆුල් බිහේවියර්, ගුඩ් මැනර්ස් සහ ලයිෆ් ලොං ලර්නින් කියන දේවල් ඕල්ඩ් මනි මයින්ඩ්සෙට් එකේ වැදගත් අංග. ඉතින් ඕල්ඩ් මනි ෆැෂන් කියන්නේ ට්‍රෙන්ඩ් එකක් විතරක් නෙමෙයි. එය සරල බව, ගුණාත්මක බව සහ කාලයත් එක්ක නොවෙනස් වන එලිගන්ස් එකක්. ඔබටත් මේ ස්ටයිල් එක අනුගමනය කරන්න ධනවත් වෙන්න අවශ්‍ය නැහැ. නිවැරදි